දෙවියන් වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුළින් අපි කොයිතරම් බලවත්ද කියන කාරණාව පිළිබඳව අද ප්‍රධාන කරුණු කීපයකින් මම කතා කරන්න කැමතියි. ඉතින් මොනිස් මොළය ගැන සිතන්න. අපේ මොළය ඇදහියක නොහැකි. ඔබට බොහෝ මොළයට බොහෝ තොරතුරු සැකසීමට, ගැඹුරින් සිතීමට, හැඟීම් දැනීමට සහ දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වීමට පවා පුළුවන්. ගීතාවලිය 139:14 මෙහෙම කියනවා. මම ඔබට ප්‍රශංසා කරමි. මම භයානක හා පුදුමාකාර ලෙස නිර්මාණය කර ඇත්තෙමි. ඔබගේ ක්‍රියා පුදුමාකාරයි. මම ඒ හොඳින් දනිමි. දෙවියන් වහන්සේ අපව නිර්මාණය කළේ එතරම් විස්තර සහ ප්‍රඥාවෙන් වන අතර අපි කොතරම් විස්ම ජනකද කියලා හිතන්න. ඉතින් අපි මේ වගේ මොලයක් සාධන්න දෙවියන් වහන්සේ කොයිතරම් බලවත් දෙවි කෙනෙක්ද. ඉතින් ඒ වගේම අපි බලමු විශ්වයේ සංකීර්ණතාවය ගැන. විශ්වය කොහොමද? මන්දාකිනි, තරු, ග්‍රහලෝක සියල්ල ඉතා පරිපූර්ණ ලෙස දෙවියන් වහන්සේ නිර්මාණය කළා තියෙනවා. උත්පත්තියේ එක මෙහෙම කියනවා. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහස සහ පොළොව මැව්වේ. මේන් පෙන්눔 කරන්නේ දෙවියන් වහන්සේ කොයි තරම් බලවත්ද කියලා. ඉතින් උන්වහන්සේට පුළුවන් නම් විශ්වය තරම් විශාල දෙයක් නිර්මාණය කරන්න. උන්වහන්සේට අපගේ ජීවිතය තුළ කර හැකි දේ හිතන්න. ඉතින් මේ වගේ දෙවි කෙනෙක් තමයි අපිට දීලා තියෙනවා. අපිව උන්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ දියණිය, පුතා ලෙස උන්වහන්සේ තෝරගෙන තියෙනවා. අපිට අධිකාරිය, බලය උන්වහන්සේ දීලා තියෙනවා. ඒ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේ මේ පොළොවේ සිටින විට උන්වහන්සේට දී තිබුණා වූ අධිකාරිය අද අපි උන්වහන්සේගේ දරුවන් ලෙස අපිට උන්වහන්සේගේ අධිකාරී බලය දීලා තියෙනවා. මේ ලූක් 10:9 මෙසේ කියනවා. බලන්න, සර්පයන් සහ ගෝනුස්සන් පාගා දැමීමට සතුරාගේ සියලු බලය පරාජය කිරීමට මම ඔබට බලය දෙමි. කිසිවකින් ඔබ කිසිවෙකුටත් හානියක් නොසිදු නොවේ. මේන අදහස් කරන්නේ යේසුස් වහන්සේ අපිට දීලා යේසුස් වහන්සේට තිබුණාක් මේ බලයක් අපිටත් දී තිබෙන බවයි. ඉතින් අපිට බියෙන් පරාජයෙන් ජීවත් වීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපි මතක තබා ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ බලය අප කරා පැමිණෙන්නේ ඒ උන්වහන්සේගේ ඉශුද්ධාත්මය තුළින් පමණයි. සෙකරියා 4:6 මෙසේ කියනවා. බලයෙන් හෝ ශක්තියෙන්වත් නොවේ, මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන් වහන්සේ මට පවසනසේක. මේ අදහස් කරන්නේ අපගේ ශක්තිය පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අපව බල ගන්වන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන්. ඒ නිසා අපි උන්වහන්සේට සම්බන්ධ වන්නේ උන්වහන්සේගේ ආත්මය තුළින්. ඉතින් මම ඔබට තවත් කාරණාවක් මතක් කර දෙන්න කැමති. අපට අපේ ඇදහිල්ල නොමැතිව කිසි දෙයක් කරන්න බෑ. අපේ ඇදහිල්ල සියන විට තමයි අපිට පුළුවන් වෙන්නේ පර්වත, එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්නේ ඒ කඳු පහ කරන්න. ඉතින් ඒ කියනවා අපි මතේ 17:20 සැබවින්ම ඔබට කියමි, ඔබට අබ ඇටයක් තරම් කුඩා ඇදහිල්ලක් ඇත්නම් මෙම කන්දට මෙතනින් එතනට යන්න පැවසිය හැකියි. ඉතින් අද ඔබට ඔබේ ශුද්ධාත්මයන් වහන්සේ තුළ යාඥා කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබගේ ඇදහිල්ල නැමැතිකම වෙන්න පුළුවන්. ඔබගේ අවිශ්වාසය වෙන්න පුළුවන්. දැන් යේසුස් වහන්සේ තුළ ඒ බඳමින් යාඥා කරමින් උන්වහන්සේ තුළ ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ බල සම්පන්න වෙන්න. ඒ ආත්මයන් තුළ යාඥා කිරීමට බල සම්පන්න වෙන්න. දෙවියන් වහන්සේ සමහර වෙලාවල් වල දේවල් සෙමින් චලනය වෙන්න ඉඩ දෙනවා. ඒකෙන් අපේ ඇදහිල්ල වර්ධනය කරනවා. උන්වහන්සේට වැඩිපුර විශ්වාස කරන්න. උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වැඩිපුර විශ්වාස කරන්න අපි ඉගෙන ගන්නවා. ආත්මයන් යාඥා කරනකොට අපේ ආත්මිකව වර්ධනය වෙනවා. ඒක තව කාරණාවක්. අපි ආත්මික මේ ආකාරයෙන් දිනෙන් දින අපි යාඥා කරන විට උන්වහන්සේ අපිට පුහුණුවක් දෙනවා. අපි වර්ධනය කරනවා. යුද්ධ 1:20 මෙසේ පවසනවා. නමුත් ප්‍රේමවන්තයනි,
ඔබ ඔබගේ අතිශුද්ධ ඇදහිල්ල මත ඔබම ගොඩනගා ගනිමින් ශුද්ධාත්මයන් තුල යාඥා කරන්න. අපි ආත්මයන් යාඥා කරනකොට අපි ශක්තිමත් වෙනවා. අපි මේ කරන විට දෙවියන් වහන්සේගේ බලය අප තුල අප හරහා ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ක්‍රියාත්මක වෙන දොර අපි විවෘත කරනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි මගේ සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේගේ පාවිච්චියෙන් ඔබට ඕන නම් දෙවියන් වහන්සේගේ බලය ඔබට ඕන නම් අපිට අපිට තිබිය යුත්තේ යෙසාය 6:8 මෙසේ කියනවා. එවිට මම කාව යවමුද අප වෙනුවෙන් යන්නේ කවුද කියා ස්වාමීන් වහන්සේගේ හඬක් මට ඇසුණි. මම මෙන්න මාව යවන්න. දෙවියන් වහන්සේට ඔබගේ දක්ෂතාව අවශ්‍ය නැහැ. එතුමාට අවශ්‍ය වන්නේ ඔබගේ කැමැත්ත පමණයි. ඔබ කියනවා නම් දෙවියන් වහන්සේ මාව ලබා ගන්න මම ලෑස්ති කියලා පැවසුව ඔබ කිසිදා නොසිතූ ආකාරයෙන් උන්වහන්සේ ඔබව පාවිච්චි කරනවා ඇත. ඉතින් අද මම ඔබව දිරිමත් කරන්න කැමති. දෙවියන් වහන්සේගේ බලයට ඉඩ දෙන්න. ආත්මෙන් යාඥා කරන්න. සහ ඇදහිල්ලෙන් ගමන් කරන්න. ඔබ වැඩියෙන් කරන තරමට ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ විශ්මිත ක්‍රියාවන් ඔබට වෙන්නනවා ඇත. ඉතින් ඒ සඳහා ඔබ කැප වී සිටින්න. ඔබ හරහා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ඒ ක්‍රියාව කරන ආකාරය බලා සිටින්න. ඒ බලය ඔබ තුලින් ගලා යන ආකාරය ඔබ අත්විඳින්න. ඉතින් මෙයයි මගේ අද ඔබත් සමග බෙදා ගන්න අවශ්‍ය වූ කාරණාව. ආමේන්.